අලුත් සීරීස් එකක් ගෙන් හිතුවා බයිබලයේ තියෙන චරිත ගැන. බයිබලයේ තියෙන චරිත ගැන අපගේ කියවීම මම හිතනවා ගොඩක් දුරට අඩුයි. මොකද බයිබලයේ තියෙන සමහර චරිත දිහා බැලුවොත් එහෙම අපේ ජීවිතයට කිතුණෝ ක්‍රිස්තියානිකාරයෝ කතෝලිකයෝ විදිහට ගන්න තියෙන දේ ගොඩක් විශාලයි. ඒකෙන් අපිට දෙවියන් වහන්සේ ගැන උන්වහන්සේගේ තියෙන ආදරය ගැන දැනගන්න තියෙන කරුණු ගොඩයි බොහොමයි. ඉතින් අද මම ඔයගොල්ලොත් බෙදා ගන්න හිතාගෙන හිටියේ මේක ගොඩක් කොහොමද කියන්නේ ඒක මේ ටිකක් කාලයක් තිස්සේ තිබිච්ච අදහසක් මේ චරිත ගැන බෙදා ගන්න එක. හැබැයි ඒක කරන්න හම්බුනේ නැහැ. හැබැයි අද මං හිතුවා පටන් ගන්නත් එක්කම අපි මෝසෙස් ගැන කතා කරමු කියලා. මෝසෙස් කියන චරිතය ගැලවීමේ ඉතිහාසයේ පුරාවට බයිබලය තුළ ඉතාමත් ප්‍රබල විදිහට අපිට පෙන්නලා තියෙනවා. සහ අපිට ඒ චරිතය අපේ ඉගැන්වීම හරහා සභා ඉතිහාසය හරහා පෙන්නලා තියෙනවා. හැබැයි මේ මෝසෙස් කියන චරිතය ඇත්තටම මෙහෙම පවර්ෆුල් චරිතයක්ද? නැත්නම් මෝසෙස් කියන කෙනා එහෙම කොහොමද කියන්නේ හරි ලේසියෙන් දෙවියන් වහන්සේ කියපු දෙයට කැමති වුණාද? අපි බලමු කියලා. ඒතොර අපි යන්නේ නික්මයාම පොතට. නික්මයාම පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ තියෙනවා මෝසෙස්ගේ කැඳවීම. දැන් මේ වෙන්නේ මෝසෙස් කියන චරිතයට එන්න කලින් උප්පත්ති පොත ඉවර වෙලා උප්පත්ති පොතේ ඉවර වෙන්නේ ජෝසප් සහ එයාගේ සහෝදරයෝ මිස්ර දේශයට ඇවිල්ලා මිස්ර දේශයේ පදිංචි වෙලා එතකොට ජෝසප්ගෙන් පස්සේ පුත්තුරු 12 දෙනා ඊශ්‍රායල්ගේ පුත් කුමාරවරුන් 12 දෙනාගෙන් ආපු ගෝත්‍ර 12 ඇතුළත් වෙලා එතකොට මේ පවුල එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් දක්වා වර්ධනය වෙලා මිස්ර දේශයේ පදිංචි වෙලා ටික කාලයක් යද්දී නික්මයා පොත පටන් ගන්න එතනින් ටික කාලයක් යද්දී ජෝසප් ගැන නොදන්න රජ කෙනෙක් ඇවිල්ලා කියනවා හරි මේ බලන්න මේ ඊශ්‍රායල් කාර්යය දිහා මුන් මාර හැදිල්ලක් නේ හැදෙන්නේ මුන් හැදෙනවා කියන්නේ මාර විදිහට හැදෙනවා අපි මුන්ට එන් එකක් දාන්න බෑ නැත්නම් මොකද වෙන්නේ මේගොල්ලෝ අපේ රට ආක්‍රමණය කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඔන්න ඔය අතරතුර ඒ පාරාවෝ රජතුමා යවනවා නීතියක්. සෑම හේබ්‍රු දරුවෙක්ම පිරිමි දරුවෙක් නම් මේක දැන් මෙයා යන දෙන්නේ වින්නබු අම්මලාට. මිඩ්වයිෆ්ලා. ඒතර මිඩ්වයිෆ්ලාට කියනවා ඒ දරුවා පිරිමි දරුවෙක් නම් හේබ්‍රු දරුවෙක් ඉපදිලා පිරිමි දරුවෙක් නම් ඔහුව මරන්න. ගැහැණු දරුවෙක් නම් ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒතර ඊට පස්සේ මේ වින්නබු කාන්තාවන් මේ බයිබලයේම කියනවා ඔව්හු දෙවියන් වහන්සේට බය වූ බැවින් වින්නබු අම්මලා දෙවියන් වහන්සේට බය වූ බැවින් එසේ නොකොට පිරිමි දරුවන්ටද ජීවත් වීම ඉඩ ලබා දුන්නා කියලා. එතකොට මේක දිගටම යන්න ගත්තා. නික්මයාම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 21 වන වගන්තිය. තවද වින්නබුවන් දේව බය ඇති වූ අය නිසා එසේ නොකොට පිරිමි දරුවන් ජීවත් වීමට ඉඩ ඇරිසේක. තවද වින්නබුවන් දේව බය ඇති වූ නිසා උන්වහන්සේ ඔවුන්ටද දරු සම්පත් දුන්සේක. ඊට පස්සේ පාරාව බලලා මේ වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ අනක් යවනවා ඉපදෙන හැම දරුවෙක්ම පිරිමි දරුවෙක්ම නයිල් ගඟට විසි කළ යුතුයි. ඔන්න ඔය කියන පසුබිම් මත තමයි මෝසෙස්ගේ උපත සිද්ධ වෙන්නේ. ඒතර මෝසෙස්ගේ උපත සිදු වුණාට පස්සේ මේ අම්මා දකින්නවා මේ ළමයා හරිම අපේ භාෂාවෙන් කියන්නේ කියුට් දරුවෙක්. මේ බලන්න මේ කතාව. එකල ලෙවි ගෝත්‍රයේ මිනිසෙක් එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවා ගත්තේය. ඒ ස්ත්‍රිය ගැබ්ගෙන දරුවෙකු ලැබූ පසු ඒ දරුවා රුව ඇති බව දුටු රුව ඇති බව ලස්සනයි මේ කොල්ලා. ලස්සන කොල්ලෙක්. දුටු බව තෙමසක් ඔහු සඳවාගෙන තැබුවාය. තවත් ඔහුව සංගවා ගැනීමට නොහැකි වූ කල පන් පෙට්ටියක් ගෙන එය පිට කීල් හා මැලියම්ද තවරා දරුවා එහි තබා ගම් යුරේ බටගස් අතර තැබුවාය. දැන් ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ? රජතුමාගේ සහෝදරියකට රජතුමාගේ දුවෙට්ට මේ පොඩි කොළු පැටියව හම්බ වෙනවා. එතන මෝසෙස් වැඩෙන්නේ පාරාවෝගේ මාලිගාව ඇතුලේ.
මාලිගාව ඇතුළේ. ඒතකොට දැන් ඕක තමයි පසුබිම. ඔහොම ටික කාලයක් ගිහිල්ලා මෝසෙස්ට පොඩි ප්‍රශ්නයක් එනවා. එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගියේ විට ඔවුන් කළ බර වැඩ දිටීය. තවද ඔහු තමාගේම හේබ්‍රේව ජාතිකයෙකු මිශ්‍ර වැසියෙකුට පහර දෙනවා දිටීය. එවිට ඔහු වටපිට බලා කිසිවෙක් නොසිටි බැවින් මිශ්‍ර වැසියා මරා මලකඳ වැල්ලේ සැඟවී. අර අපේ කියන්නේ ලේ මෝසෙස්ගේ ලේ පුපුරන්න ගත්තා. කියන්න ගත්තා. මේ මරන්නේ මගේ එකෙක්ව අරුව මැරුවා වැල්ලුවා. දැන් ඕක දැනගන්නවා පාරාවෝ. ඒතර මෙයාට තවදුරටත් ඉන්න බෑ පාරාවෝගේ ගෘහේ. මෙයා මෝසෙස් මිදියන් දේශයට පලා ගිහිල්ලා ඒදී මෝසෙස්ට හම්බ වෙනවා මෝසෙස්ගේ භාර්යාව. ඒකෝර දැන් මේක හරිම තාම ඒක මෙහෙම කෙනෙක්ට කියන්න පුළුවන් මේක ස්පෙෂල් දෙයක් නෙමෙයි. ස්පෙෂල් දෙයක් නෙමෙයි. නේ? මිනිස්සෙක් හැදෙනවා ප්‍රශ්නයක් ඇති වුණා. එතනින් පලා ගිහිල්ලා වයිෆ් හම්බෙලා එයා ජීවිතේ ගත කරගෙන යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෝසෙස්ට නික්මයාම් පුතේ 3 වෙනි පරිච්ඡේදයේදී මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මෝසෙස් නික්මයාම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය. පළවෙනි වගන්තිය දැන් කියවගෙන ඉති. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්වාගෙන ගොස් මේ කියන්නේ එළු බැටළු පට්ටි දක්වාගෙන ගොස් හොරෙබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිඳානන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. මොකක් ආකාරයෙන්ද? පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන්. මේ පඳුර දැවෙන්නේ නැහැ. හරිද? ඔහු බැලුව විට ඒ පඳුර ගින්නේ නැවිලී ගිය නමුත් ඒ නොදැවෙන බව දිටිය. පොඩ්ඩක් අවුල් නැතන. දැන් පඳුර ගිනි ගන්නවා. හැබැයි ඒක අලු වෙන්නේ නැහැ. දැවෙන්නේ නැහැ. මේ පුදුමේකේ දැන් මෝසෙස් ඉතින් අපි වගේනේ අම්මට සිට මාර වැඩේනේ. මේක ගිනි ගන්නවා. හැබැයි මේක දැවෙන්නේ නැහනේ. ගින්දරපත්තු වෙනවා. මේක දැවෙන්නේ නැහනේ කියලා මෝසෙස් හිතනවා. මම දැන් ඊට ලං වී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. මිනිහා හිතාගන්න දැන් බලන මම්ම ගිහිල්ලා බලනවා මොකද්ද මේ කේස් එක කියලා. බලාගෙන යද්දී දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් කියා අඬගසූසේක. ඔහුද මම මෙහි යයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතරට ලං නොවන්න නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න. නුඹ සිටින ස්ථානය සුද්ධ භූමියකයි වදාළසේක. එනා බොය ඉන්නේ සුද්ධ භූමියක මොඩය ගලවපන් සෙරප්පු දෙක අපේ භාෂාව. දැන් තාමත් කෙනෙක්ට කියන්න පුළුවන් මේවා මේ හිතලු කියලා. වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එම ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෝසෙස් වගේ ගොපල්ලෙක්ට ඇයි දෙවියන් වහන්සේ පඳුරක් මැද්දෙන් ඇවිල්ලා පඳුර ගිනි අරගෙන පඳුර ගිනි කියන්නේ පඳුර ගින්දර වෙනකොට ගිනි ගන්නේ නැතු මෙච්චර හාස්කම් කරලා ඇයි මේ කොහෙවත් ඉන්න මෝසෙස්ට ස්වයම්බූ කියන දෙවියන් වහන්සේ මෙච්චර බලවන්ත වෙච්ච දෙවියන් වහන්සේ මෝසෙස්ට මොනවද මේ අපු කරන්නට යන්නේ? ඒ ප්‍රශ්නය ඔහොම හිතේ තියාගන්න. දෙවියන් වහන්සේ කතා කරන කියලා මේ මෝසෙස්ට කියනවා මම මගේ මිනිස්සුන්ගේ දුක දකිනා මිස්රේ ඉන්නේ. 7 වෙනි පරිච්ඡේද වගන්තිය ඉඳලා 3 වෙනි පරිච්ඡේද නික්මයාම් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීම මම සාන්දුනමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් අඳුරමි. මිස්ර ජාතින්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන් පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා පැණිය නිතරන දේශයකට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. වෙන කවුරුත් එව්වේ නෑ. මම ස්වර්ගයෙන් බැස ආවෙමි. මගේ ජනතාවගේ දුක මම දැක්කා. මගේ ජනතාවගේ යාක්ෂාවල් මට ඇහුණා. මගේ ජනතාව විඳින දුක මට තේරුණා. මම ස්වර්ගයෙන් බැහැලා පල්හැට ආවා. එබැවින් දැන් ඉතින් එන්න. මාගේ සෙනග වන ඊශ්‍රායල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යන පිණිස මෙන්න මෝසෙස්ට දෙනවා දෙවියන් වහන්සේ වගකීම. මම නුඹ පාරාවෝ වෙත යවමි. දැන් දෙවියන් වහන්සේව දැකලා නැහැ මෝසෙස්. දෙවියන් වහන්සේව දැකලා නැහැ. දෙවියන් වහන්සේ දැන් මෝසෙස්ගේ අපි මම ඉස්සලා බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වනේ. මෝසෙස් හැදෙන්නේ මෝසෙස් ඊශ්‍රායල් ජාතිකයෙක් වුණත් හේබ්‍රේව ජාතිකයෙක් වුණත් හැදෙන්නේ මිසරේ පාරාවෝගේ ගෙදර. තොර මිස්ර දෙවිවරුන් එක්ක තිබිච්ච ඒ දෙවිවරු කියන්නේ ඒගොල්ලෝ මේ සැබෑ දෙවිවරු නෙමෙයිනේ. ඒ සම්බන්ධයත් එක්ක මෝසෙස්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක හැදිලා තියෙන වෙන විදිහකට. මෙතනදී එක්කෙනෙක් එකපාර මතුවලා කියන මම දෙවියෝ ඵලයන් ගිහලා බේරගනින් පාරාවෝගේ මගේ මිනිස්සු. මෝසෙස්ට මොනවද හිතෙන්නේ නැද්ද?
කියන්නේ මහා චරිතයක් වුණ මෝසෙස්ට මොනවා හිතෙන්නේ නැද්ද? මෝසෙස් කියනවා හරිද? මෝසෙස් මරු කතාවක් කියලා. හරි. දැන් මම ගිහිල්ලා කියන්නම්. නිකන් අර මගෙන් ඔයාගේ නම ඇහුවොත් මම උන්ට ඔයාගේ නම කොහොමද කියන්නේ? මොකද මේ මිස්සර දෙවිවරුන්ට නම්වල් තිබුණා. දැන් මෙයා කියන හරි මගෙන් අහනවා මේගොල්ලෝ ඇවිල්ලා මම කියනවා ඔයා කියපු දේ කියලා. මම ඒගොල්ලන්ට කියනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕකගේ නම ඇහුවොත් දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින් මම වනාහි ස්වම්බූ නම් තනන් වහන්සේ වෙති වෙමි. ස්වම්බූ නම් තනන් වහන්සේ ඔබ වෙත මා යූසේකයි නුඹ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයයි වදාළසේක. තවද උන්වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමුදායන් වහන්සේ ඔබ මා වෙත යූසේකයි කිව යුතුය. සදාටම මේ මාගේ නාමය වේ. දෙවියන් වහන්සේ කියනවා උඹ වේ එව්වේ කවුද කියලා ඇහුවොත් ඊශ්‍රායෙල් ජනතාවට ප්‍රශ්න තියෙනවා මේක මේ එකපාර ඇවිල්ලා කියනවා යමල්ල එළියට මෙතනින්. එහෙම දැන් මිනිස්සුන්ව ෆලෝ කරන්නේ නැහනේ කවුරුත්. නේ මෙයා කියලා කියන පාරවට මගේ ඌ පාරව ඇහුවොත් උඹ මොකෙද්ද කියලා. උඹ කවුද එව්වේ? මෙන්න උත්තරේ. මම ස්වයම්බූ නම් දෙවියන් වහන්සේ වෙත. ඊට පස්සේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් කොහොමද මේක කරන්නේ? කට්ටිය එකතු කරලා බ්‍රීෆ් කරන්න ඉස්සල්ලාම ඒගොල්ලන්ගේ දුක් ගැහැට ගන්න කියලා දෙන්න. මේ ඔක්කොම කියලා මෝසෙස් අහනවා එක තැනකදී දැන් මෙහෙම කියලා යන්න දුන්නේ නැත්තම් තොර දෙවියන් වහන්සේ එහෙත් මිස්රයේ රජ තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්න අවසර නොදුන බව මට සහතිකය. දෙවියන් වහන්සේ දන්නා මොකද්ද වෙන්නේ යන්න කියලා ඉස්සරහ. මමද මාගේ බාහුබලය පා එහි කරන්නට යන හාස්කම් සියල්ලෙන් මිසරයට මම පහර දෙමි. ඉන්පසු නුඹලාට යන්නට අවසර දෙනු ඇත. මෝසෙස් දැන් අහනවා ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. මේක එන්නේ 4 වෙනි පරිච්ඡේදයට වෙන්නේ. හොඳයි. ඔව් මා විශ්වාස නොකොට මාගේ හඩට සවන් නොදී සම්දාන වහන්සේ ඔබට දර්ශන නොවුසේකයි කීවොත් කුමක් කරන්නද ඇසී. දැන් කියනවා මම ගිහිල්ලා කියනවා මට දෙවියන් වහන්සේ දර්ශනය වුණා. මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා. එතකොට උන් කිව්වොත් යන්න එපා දැන් බයි යන්න උඹට මොන දෙවියන් වහන්සේ දර්ශනය වෙන්නද කියලා. මම මොකද්ද උන්ට කියන්නේ? ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. දැන් ඔයාට හරි මට හරි මේ බලන ඔයාට හරි මට හරි මම කියන දෙවියන් වහන්සේ මට දර්ශනය වුණා. සමහරක් අය කියන්නේ දෙවියන් වහන්සේ මට දර්ශනය වුණා. දේව මෑණියෝ මට දර්ශනය වෙලා මාව ඕඩේන් කරා. ඒ වගේ කිව්වහම කොහොමද ඒක ඔප්පු කරන්නේ? සමිදාන් වහන්සේ උඩ කතා කොට නුඹේ අතේ තිබෙන්නේ කුමක්දයි ඇසුසේක. සරියටේකයි උන්වහන්සේට කීසේක. එය බිම දමන්නේ වදාළසේක. ඔහු එය බිම දැමීය. එය සර්පය කිවිය. මෝසෙස් ඌ ඉදිරියේ අහකට පැන්නේ සමිදාන් වහන්සේ උඩ අමතමින් නුඹේ අත දිග කොට ඌගේ වල්ගෙන් අල්ලා ගන්න වදාළසේක. මෝසෙස්ට අත දිග කොට ඌ වල්ගෙන් අල්ලාගත් විට ඌ ඔහුගේ අතේ සරියටියක් බවට හැරෙනවා. උන්වහන්සේද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන්ට විශ්වාස කරන පිණිස මෙය කරන්නයි කියන. දෙවියන් වහන්සේ කියනවා දැන් ඇත්තටම බලන්න දෙවියන් වහන්සේ කවදාක්වත් අපේ පර්සනල් ඩිසිෂන්ස් වලට නැත්තම් අපි කියනවා අපේ නිදහස් තීරණ ගැනීමේ අයිතියට බලපෑම් කරන දෙවි කෙනෙක් නෙමෙයි. මෝසෙස්ගේ හිත හදන්න මෝසෙස්ට අපි කියන්නේ ඒත්තු ගන්නන්න මෝසෙස්ව කන්වින්ස් කරවන්න දෙවියන් වහන්සේ නොකරන දෙයක් නැහැ අතට. නේ? දෙවියන් වහන්සේ නොකරන දෙයක් නැහැ. හරි උඹට ඕනේ දැන් සලකුණන්නේ දාපන් ඔය සැරියටේ බීමට. සැරියටිය නායක වෙනවා. එතකොට සමහරෙක්ට හිතන්න පුළුවන් ඇයි දෙවියන් වහන්සේ මෙච්චර බලවන්ත නම් නේ මෙච්චර උසස් නම් මෙච්චර ආධිපත්‍යයෙන් පිරිච්ච දෙවියන් වහන්සේ මේ මෝසෙස් කියන හිකනලෙක්ට අපේ භාෂාවෙන් කියනවා මෝසෙස් කියන හිකනලෙක් ඉස්සරහා දෙවියන් වහන්සේ ඇයි මෙච්චර බැගෑපත් වෙන්නේ? මොකද දෙවියන් වහන්සේ දුන්න දෙය දුන්නා. තීරණ ගැනීමේ අයිතිය නිදහස් කැමැත්ත මිනිස්සුන්ගේ අතේ තියෙන දෙයක්. හැබැයි උන්වහන්සේගේ සැලැස්ම තුල උන්වහන්සේ කවදාක්වත් ඒ නිදහස් තීරණ ගැනීමේ අයිතිය ඔබෙන්වත් මගෙන්වත් අයින් කරන්නේ නැහැ. එතකොට සියලු දේ මවා වදාළ මේ කියනනේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ,
ජාකොබ්ගේ දෙවියන් වහන්සේ මම මෙච්චර බහින්නේ පල්ලහැට මට උඹ ඕනේ. හැබැයි උඹ ඕනේ කියලා මං උඹගේ නිදහස් තීරණ ගැනීමේ හැකියාවට බාධා කරන්නේ නැහැ. මේ තීරණය ගන්න ඕනේ උඹ. මේ තීරණය ගන්න ඕනේ මෝසෙස්. තවදුරටත් උන්වහන්සේ උඩ කතා කොට chapter 4 verse 6 දැන් නුඹේ අතලයේ තබන්නේ වදාළසේක. ඔහු අත තමලයේ ලැබීය. ඔහු යහකර ගතට පුදුමයකි. ඔහුගේ අත හිමවෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබුණි. යලිත් උන්වහන්සේ කතා කොට නැවත නුඹේ අතේ ලයේ තබන්නේ වදාළසේ. ඔහු තම අතේ ලයේ තැබීය. ගත් විට පුදුමයකි. එය තම මාංශයෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිනි. එවිට උන්වහන්සේ අමතමින් පළමුවන හාස්කමින් නොහු ඔබ විශ්වාස නොකරත් නම් නුඹේ හවඩ සඳම් නොදෙත් නම් දෙවන හාස්කමින් ඔවුන් ඔබගේ කීම විශ්වාස කරනු ඇත. ඔව් මේ හාස්කම් දෙකම විශ්වාස නොකරත් නම් නුඹ ගංගාවන් වතුර රැගෙන විලි පොළොවට වත් කරන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර විලි පොළොව මත ලේවලට හැරෙන්නේ යයි වදාළසේක. උන්වහන්සේ දෙවිය මොසෙස්ට ඔප්ෂන්ස් තුනක් දෙනවා මෙතන. උඹ මේක කරපන් ඉස්සල්ලාම. හරි කියත අනිත් එකත් කරපන්. එක් කියත අනිත් එකත් කරපන්. දැන් ගලව ගන්න ඕනේ උන් ආවේ නැත්තම්. උන් ආවේ නැත්තම්. මොසෙස් විශ්වාස නොකළොත්. දැන් ඇත්තට මෙතන වෙන්නේ මොසෙස් විශ්වාස නොකළටත් වඩා මොසෙස්ගේ විශ්වාසය හදනවා. නේ? මොසෙස්ගේ විශ්වාසය හදනවා උඹට මේක කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මොසෙස් කියනවා මට කතා කරන්න බෑ මම ගොතයි. සමිදාන් වහන්සේ උඩ උත්තර දෙන්න මම මේ ලස්සනම උත්තරේ. මිනිසාගේ මුඛය නිර්මාණය කළේ කවරෙක්ද? යමෙක් ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙක්ට පෙනීම දෙන්නේ හෝ යමෙක් අන්ධකාරය කරන්නේ හෝ කවරෙක්ද? එසේ කරනුයේ සමිදානන් වන මමය. උඹ ඉගෙන වද වෙන්න එපා. උඹට කතා කරන්න බෑ. උඹට කතා කරන්න බෑ. උඹට මිනිස්සු ඉස්සරහට යන්න බයයි. හැබැයි ඒක තීරණය කරන්නේ කවුද? මම. දෙවියන් වහන්සේ. ඒක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. එසේ කරනුයේ සමිදානන් වහන්සේ වන මම නොවෙම්ද? එබැවින් දැන් ඉතින් යමං නුඹට කතා කිරීමට මම උදව් වෙමි. නුඹ කිව යුතු දේ මම උඹට කියා දෙමි වදාළසේක. මොසෙස් කියන අනේ මේක හරියන්නේ නැහැ. අනේ ස්වාමිනී කරුණාකර ඔබ කැමති කෙනෙක් අන් කෙනෙක් යවුවම එනවයි කීවේ. දෙවියන් වහන්සේ මොසෙස් පිටුරු දෙමින්. නුඹේ සහෝදරයන් ලෙවියකු ආරොන් ඉන්නවා නොවේද? කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න නුඹ හමු වීමට ඔහු වෙනු ඇත. ඔහුද නුඹ දකින විට තම හදපත්ෙන් සතුටු වනු ඇත. නුඹ කතා කොට ඔහුට කිව යුතු දේ කියන්න. මම නුඹට හානු ඔහුටද කතා කිරීමට උදව් වන්නෙමි. උඹට තනියම යන්න බෑ මම තව එක දෙන්නම් උඹට. හැබැයි උඹ යන්න ඕනේ. හැබැයි උඹ යන්නට ඕනේ. එතකොට දැන් අපි එතනින් එහාට කතා කරමු තවත් දවසක. මට මෙතනදී ඕගොල්ලන්ට එක බෙදා ගන්න මගේ හිතේ කැකෑරි තිබිච්ච පණිවිඩය තමයි මොසෙස් වගේ ඔබත් මමත් දෙවියන් වහන්සේ වෙතින් ලැබිච්ච මේ කැඳවීම බෑ කියලා පැනලා යද්දී අතෑරලා දාලා යද්දී උන්වහන්සේ සර්ව බලධාරී සමිදානන් වහන්සේ ස්වර්ගයෙන් බැසලා අපේ මට්ටමට ඇවිල්ලා අපිට තේරෙන විදිහට උන්වහන්සේ කවුද කියලා තේරුම් කරලා දෙද්දී අපි ඒ කැඳවීමෙන් පලා යනවා. අපි අපේ දුක වේදනාව කඳුලේ පැලපිලා නැති වෙමින් ඉන්න සහෝදරයව බේරගන්න ඉස්සරහට ඉන්නේ නැත්තම් මොසෙස් වගේ හේතු දිදී එකෙන් පලා යන්න උත්සාහ කරනවා නම් අන්න එතනදී අපි හිතා බැලිය යුතුයි මගේ හෘද සාක්ෂියට එකඟව මම නියම කතෝලිකයෙක්ද මම නියම ක්‍රිස්තියානිකාරයෙක්ද මොකද දෙවියන් වහන්සේ හැමදේම ලෑස්ති කරලා හැම දෙයකටම අපිව සූදානම් කරලා හැම දෙයකටම අපිව යවන්නේ ඒ අදාළ දෙයට අදාළ පුද්ගලයා ඔබ නිසා මම නිසා. ඒකින්ද අපි මේ මොසෙස්ගේ කතාව ඇතුලේ මොසෙස්ගේ මේ යවීම ඇතුලේ ඊට පස්සේ මොසෙස් කරන දේවල් ගොඩාක් දේවල් කතා කරමු අපි ඉස්සරහට. මොසෙස්ගේ මේ මූලික කැඳවීම ඇතුලේ මොසෙස් කියන චරිතය ගොඩ නැගෙන්නේම සැකය මත. හැබැයි මොසෙස් කියන චරිතයේ ඉදිරි දැක්ම ගොඩ නැගෙන්නේ. මොසෙස් කියන චරිතයේ ලෙගසි එක ගොඩ නැගෙන්නේ. මොසෙස් කියන චරිතයේ ඉතිහාසය
ඊට පස්සේ අනාගතේ එන පරම්පරාවලට මෝසෙස්ව ප්‍රසන්ට් කරන්නේ ඒ සැකය විශ්වාසයක් බවට පත් කරගත්ත නිසා. ඒ විශ්වාසය ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය මත ක්‍රියාවට නඟපු නිසා. ඒකෙන්ද අපි යාඥා කරමු, එකතුව යාඥා කරමු, මෝසෙස් වගේ ප්‍රශ්න කළත් මෝසෙස් වගේ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වරප්‍රසාද ඔබටත් මටත් අපි හැමදෙනාටම ලැබෙන්නට කියලා. නැවත හමු වෙමු. ෆලෝ කරලා තියාගන්න, ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ජේසු පිහිටයි. උන්වහන්සේගේ ආශිර්වාදය, ප්‍රේමය ඔබත් ඔබේ පවුල් මතත් නිතරම පවතිවා. ජේසු පිහිටයි.